තොරතුරු යාවත්කාලීන කිරීම් නොකරපු පළමුවන අදියරේ අවධානමට ලක්විය හැකි දුගී අන්තදුගී කියන කාණ්ඩ තුනෙන් එකකට තේරී පත්වෙලා ඉන්න ඔයාටත් අස්වැසුම ගිණුමට මුදල් මේ වෙනකොට වැටිලයි තියෙන්නේ. ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. අද මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ අස්වැසුමේ පළමුවන අදියරේ තොරතුරු යාවත්කාලීන කිරීම් කරපු අය සහ යාවත්කාලීන කිරීම් නොකරපු පළමුවන අදියරේ සියලුම ප්‍රතිලාභීන් හෝ අයදුම්කරුවන් වෙනුවෙන්. පළමුවන අදියරේ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අස්වැසුම නිලධාරීන් හරහා වසම්වල අස්වැසුම භාර නිලධාරීන් හරහා ප්‍රදේශීය කමියුනිකේෂන් හරහා වගේම තමන්ගේ පරිගණකයෙන් ජංගම දුරකථනයෙන් තොරතුරු යාවත්කාලීන කිරීම් කරලා අලුත් තොරතුරු ඇතුළත් කරපු සියලුම දෙනාගේ සමීක්ෂණයක් සිදු වෙනවා. ඒ වගේම තොරතුරු යාවත්කාලීන කිරීම් සිදු කිරීමට නොහැකි වූ සියලුම දෙනාගේ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අස්වැසුම නිලධාරීන් හරහා යාවත්කාලීන කිරීම් කටයුතු මේ දිනවල සිදු වෙනවා. එතකොට යාවත්කාලීන කිරීම් සිදු කිරීමට නොහැකි වූ සියලුම දෙනාගේ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අස්වැසුම නිලධාරීන් හරහා යාවත්කාලීන කිරීම් සිදු කරලා පළමුවන අදියරේ QR එකක් හිමි සියලුම දෙනාවම නැවත සමීක්ෂණයක් එහෙමත් නැත්නම් තොරතුරු තහවුරු කර ගැනීමක් සිදු කරනවා. මේ සඳහා ලබා දී තිබුණු කාලය මාර්තු මාසේ 28 වෙනිදා ඉවර වෙනවා කියලා ඔබ දුටුවා. නමුත් ලෝකයේම මේ වෙලාවේ පත්වලා තිබෙන තත්ත්වයත් ලංකාවේ පවතින තෙල් ගැටලුවත් ආර්ථික ප්‍රශ්නත් ඒ වගේම මේ වෙලාවේ රටේ පවතින ගැටලු තත්ත්වය නිසා මෙම කාලේ තවදුරටත් දීර්ඝ කරાવી යයි අපේක්ෂා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන 2026 මාර්තු මාසේ 24 වෙනිදා වන විට ඒ කියන්නේ අද දිනේ වන විට පළමුවන අදියරේ අස්වැසුම නතර වෙලා තියෙන්නේ 4 වන කාණ්ඩය. ඒ කියන්නේ සංක්‍රාන්තික කියන කාණ්ඩේ අයට විතරයි. අනෙකුත් කාණ්ඩ තුනෙන් එකකට තේරීපත් වී සිටින තොරතුරු යාවත්කාලීන කිරීම් කරපු නොකරපු සියලු දෙනාගේම බැංකු ගිණුම් වලට අස්වැසුම මුදල් ලැබිලා තිබෙනවා. ඒ කියන්නේ තොරතුරු යාවත්කාලීන කිරීම් කරේ නැහැ කියලා ඔබට පෙබරවාරි මාසේ මාර්තු මාසේ මුදල් ගෙවීම නතර වෙලා නැහැ. ඒ වගේම ඔබේ අස්වැසුම ගිණුම් වල පවතින වෙනත් ගැටලු නිසා ඔබේ ගිණුම් වලට මුදල් නොවැටිලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ අස්වැසුම ගිණුම් වලට ඔබේ පවතින බැංකු ගිණුම් ඇතුළත් නොකිරීම, ජාතික හැඳුනුම්පත් ඇතුළත් නොකිරීම, ඔබ තව වෙනත් ගෘහයකින් ඔබේ නම ඇතුළත් වී තිබීම, ඒ වගේ පද්ධතියේ ඔබේ ගෘහය සඳහා වන විවිධ ගැටලුකාරී තත්ත්වයන් නිසා ඔබට අස්වැසුම නතර වී තිබෙන්න පුළුවන්. ඒ ඇරුණාම පළමුවන අදියරේ තොරතුරු යාවත්කාලීන කිරීම් නොකරපු අස්වැසුමට තේරීපත් වෙලා ඉඳපු ඔබට අස්වැසුම නතර කරලා නැහැ. සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් ඔබේ ගිණුම් වලටත් මුදල් බැර කරලා තිබෙනවා. ඒ වගේම මේ වගේ ගැටලු පිළිබඳව ඔබට විසඳුම් අවශ්‍යයි. ඔබ ඉදිරියට ඔබේ මුදල් ලබා ගැනීමට අවශ්‍ය නිසා මම ඉදිරියේදී ඔබේ ගැටලු निराකරණය කරගන්නේ කොහොමද?
ඔබ එම ගැටලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා විසඳා ගන්නා ආකාරය පිළිබඳව ඉදිරියේදී දැනුවත් කිරීමට වීඩියෝ එකක් ගෙන එනවා. එහෙනම් මගේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ඔයාලා මාව subscribe කරලා notification bell එකත් on කරලා තියාගන්න. අලුත් වෙන වීඩියෝ ඔයාලට ඉක්මනින්ම මම අරගෙන එන්නම්. ඒ වගේම ඔයාලගේ අස්වැසුම ගිණුම් වල මොනවා හරි ගැටලුවක් පවතිනවා නම් ඒ මගේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් ප්‍රශ්නය අහන්න. එතකොට ඔයාලට මම උත්තරයක් අරගෙන එන්නම්. ඔයාලගේ තිබෙන ගැටලු සාමාන්‍යයෙන් අස්වැසුම ගිණුම් ඔබ තේරීපත් වෙලා ඉඳලා ඔබ නතර වෙලා තිබෙන හේතු ඒ ලබා ගැනීමට ඔබ නැවත කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව දැනුවත් කිරීමේ වීඩියෝ එකක් ඉදිරියට ගේන්නම්. එහෙනම් ඔයාලා හැමදෙනාටම සුබ දවසක්. මගේ වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා ඔයාලගේ වසම්වල ඉන්න දීමනාලාභීන් ඒ වගේම ආයුධම්කරුවන් සියලුම දෙනාව දැනුවත් කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.